අද අපි කන්න හදන්නේ මෙන්න මේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි මෙන්න මේ චිකන් නූඩල්ස් එකයි.
වගේම තමයි ඉතින් අපි දෙන්නා කෑමවල රස බැලුවේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි වෙජිටබල් නූඩල්ස් එකයි තමයි අපි ගත්තේ. එතකොට ඔරෙන්ජ් ජූස් එක අපි රස බැලුවේ මේ විදිහට. නූඩල්ස් එක නම් ගොඩක් රස නැහැ. හැබැයි චිකන් ෆ්‍රයිඩ් රයිස් එක නම් සුපර්. ඒක නියමයි. ගිය පාර නම් චොප්සි තිබ්බ නෑ. හැබැයි මේ පාර චොප්සි ඇඩ් කරලා තිබ්බා යාලා. අපි හැමදාම කන්න කටින් තමයි මේ රයිස් එකයි නූඩල්ස් එකයි ගත්තේ. බර්ඩ් බයි කැන්ඩි ශ්‍රී ලංකා. ෆ්‍රයිඩ් රයිස් එක ඩිරම් 17ක් වුණා. එතකොට නූඩල්ස් එක ඩිරම් 13යි උනේ. එතකොට ඩෙලිවරි චාර්ජස් සර්විස් චාර්ජස් ඇඩ් වුණා. මේ වගේ තව වීඩියෝස් බලන්න ඔයගොල්ලෝ දිගටම අපිත් එක්ක එකතු වෙයි කියලා හිතනවා. ඔයාලත් මේ ෂොප් එකෙන් චිකන් ෆ්‍රයිඩ් රයිස් එක නා එකපාරක් හරි try කරලා බලන්න ඕනේ. ඒක ඇත්තටම රසයි. ඇත්තටම මගේ හස්බන්ඩ් කියපු විදිහට මේක දෙන්නෙක්ට බඩ පැලෙන්න කන්න නම් මදි. දිරම් 17ක් තමයි වෙන්නේ. ඇත්තටම අපි එකක් තමයි කෑවේ. ඒකටම නූඩල්ස් එකක් ගත්තේ. ඒ නිසා දෙකම දෙන්නෙක්ට කන්න මදි. ඒක තමයි අපිට කියන්න ඕනේ. චිකන් ෆ්‍රයිඩ් රයිස් එක නා රිවිව් කරොත් මම 10න් 9ක්ම දෙනවා. මට ඒකට මම ගොඩක් කැමති ඒකට. නූඩල්ස් එක නම් එච්චරම රස නැහැ. ඒක වෙජිටබල් නූඩල්ස් එකක්. ඒකට චිකන් ඩෙවල් මොන හරි කලවම් කරලා තියෙනවා කියලා ඒ වගේ රසක් ආවා මට. චිකන් ඩෙවල් නෙමෙයි නිකන් ඩෙවල් ටේස්ට් එකක් එනවා. ඒ වගේම ලූණු, තක්කාලි හැම එකේ තිබ්බා. ඒ රස නැත්තේ නෑ. ඒකත් රසයි. 10න් 6ක් විතර දෙන්න පුළුවන්. ගොඩාක් රස නැහැ. හැබැයි චිකන් ෆ්‍රයිඩ් රයිස් එක නම් මරු.